දැන් අපි මෙහෙමයි ඉංග්‍රීසි භාෂාව ගැන කතා කළාම මේකේ කෙලවරක් නැහැ. නමුත් අපි දැන් අපි එක වාක්‍ය රටාවක් ගමුකෝ. දැන් අපි ගත්තොත් දැන් මොනවද අපි ගමුකෝ going to form එක කියලා. going to යමක් කරන්න හදනවා යනත් ඒක අපි කොටස් දෙකකට බෙදනවා. එකක් මේ ළඟ කරන ක්‍රියාවක්. ඒ කියන්නේ near action එකක්. අනික ටිකක් distant action එකක්. දැන් අපි near action කියන්නේ අපි going to form එක verb එක දානවා. දැන් අපි කියනවා වහින්නයි යන්නේ නම්. it is කෙටිකලා it's going to rain. right? ඔහු නාන්නයි හදන්නේ. he is going to bathe. හරි? මම රාත්‍රී ආහාරය ගන්නයි හදන්නේ. I am going to have dinner. ඒ විදිහට යමක් අර going to form එක භාවිතා කරන්න පුළුවන් යමක් කරන්න හදන යන ක්‍රියාවට. ඒතර අපි දැන් අපි ගත්තොත් අපි වාක්‍ය කිහිපයක් තව ගත්තොත් we are going to start our work. He is going to start the class. ඔන්න ඔය විදිහට කියන්න පුළුවන්. මේ මොහොතේ වෙන්න යන දෙයක් ගැන. ඒතර අපි අනාගතය කියමුකෝ දැන්. අදින් පසු අනාගතේ හෙට අනිද්ද. ඒතර පාවිච්චි කරන්න කොහොමද? එතන අපි කාලයක් දානවා. දැන් අපි මෙහෙමයි කියන්නේ. she is going to අපි කියමු අය කසහද බඳින්න හදනවා ලබන මාසෙ. ඒතර ලබන මාසෙනේ. අරකමයි යන්නේ. going to form my she is going to marry next month. And they are going to come to Sri Lanka this year. He is going to start a business next week. Right? So like that you can make any number of sentences, of course, very easy. They're going to do something now, going to do something in future. ඒතර දෙකම සිද්ධ වෙලා නැහැ මේ වෙනකොට. යමක් අදහසක් දෙන්න විතරයි අපි කියන්නේ. තේනවද? අපි තව දුරටත් ඒ ලෙසන්ස් ටිකක් කරගමු. ඕකේ තියෙනවා ගොඩක් කොටස් වගේ. Thank you. We'll meet. අපි මේක ප්‍රැක්ටිස් කරන්න. බලලා අපි බලමු. Right, okay. Thank you. Bye.